ගොඩාක් දේවල් වලින් පිරිච්ච ගෙවත්තක් කියන්නේ මට නම් මහා සම්පතක්. ඉතින් මගේ ගෙවත්තෙන් හම්බෙච්ච පළදාවෙන් කොටසක් තමයි මේ තියෙන්නේ. මේ දවස්වල කාලේ ඉවර වෙච්ච පළතුරුත් තියෙනවා. තව ගැට අපිට කඩන්න බැහිච්ච මදි මට්ටමේ පළතුරුත් තියෙනවා. ඉතින් අද කඩපු පළතුරු වලින් කොටසක් අපි බලමු. මේ තියෙන ජම්බෝල. ඉතින් ජම්බෝල ගහ ගොඩාක් පිරලා තියෙනවා. අපිට ගොඩ අසන්න දෙන ගහක්, හරිම වාසනාවන්ත ගහක්. මේ තියෙන ගස් ලැබු. විශේෂයෙන් මේ අපි ගන්න හයිබ්‍රිඩ් පැල නෙවෙයි. අපි කාලා විසික් කරන ගස් ලැබු පැල වෙනම හදාගෙන ඒව හිටවල හැදෙන ගස් ලැබු තමයි මේ තියෙන්නේ. මේ දවස්වල ගස් ලැබු වලින් අඩුවකුත් නැහැ. මේ තියෙන පුංචි අනෝද ගෙඩියක් හැබැයි ගහේ මේට වඩා ලොකු ගෙඩි හැදෙනවා. අපි පහුගිය කාලෙම අනෝද කෑවා, බෙදුවා. හැබැයි දැන් මේ සැරේ අද කඩපු ගෙඩිය නම් ටිකක් පොඩි. තැඹිලි වලු දෙක තුනක්ම කැපුවා. එකෙන් එක ගෙඩියක් මෙතනට පෙන්නන්න ගත්තේ. ඊටු ගෙඩි ටික ඔක්කොම බීලා ඉවර හින්දා. මෙන්න මේ අනෝද ගෙඩිය කවුද දැකලා තියෙන්නේ? අපි නම් කියන්නේ සීනි අනෝද කියලා. මේකත් ටිකක් පොඩි ගෙඩියක්. හැබැයි මීට වඩා ලොකු ගෙඩි ගොඩක් අපි ගිය සතියේ කෑවා. මේ තියෙන්නේ අපි කපාගත්තු කෙසෙල් කණින් එක ඇවරියක්. මේක සුවඳ කෙසෙල්. ඒ වගේම අපිට ආනමාලු තියෙනවා, සීනි කෙසෙල් තියෙනවා, කෝලි කුට්ටු තියෙනවා, ඇඹුල් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ලෙමන්. මේක අපි බීමක් විදියට හදලා බොනවා. ඉතින් මේ තියෙන්නේ මැන්ඩරින් జాතියක්ම තමයි. මේක හරිම තැඹිලි පාටයි. මේකත් බීම විදියට හදලා බොනවා. හැබැයි කවුද මේ පළතුර ගැන දන්නේ? මේකට අපි කියන්නේ කොහු කිරිල්ල කියලා. ඉතින් කොහු කිරිල්ල කාපු අය ඉන්නත් පුළුවන්, නැති අය ඉන්නත් පුළුවන්. මේක ටිකක් ඇඹුල් රසති. හැබැයි හපද්දි නිකන් කොහු වගේ තමයි මේ ගෙඩිය ඇතුලේ තියෙන්නේ. ඉතින් ටිකක් අමුතු රසක්. කැලේ හැදෙන ගහක්. හැබැයි අපේ ගෙවත්තෙත් මේ ගහක් අපි හදලා තියෙනවා. ඉතින් මං හිතන්නේ ඔක්කොම පළතුරු පෙන්නවා පේර. මේක නම් මම කඩෙන් ගෙනාපු පැලයකින් හදාගත්තු ගෙඩියක්. අපි මේ දේශීය පේර නෙවෙයි, නමුත් ඉතින් ගෙවත්තේ අපිට අවශ්‍ය පෝෂණයට සියල්ල තියෙනවා. ඉතින් මේ අංක 1 කොටස විතරයි. මේට අමතරව ඊළඟ කොටසෙන් මම ඉතුරු පළතුරු ටික පෙන්නන්නම්. මේ දවස්වල පැෂන් කඩලා අපි ඉවර වුණා, බැලත් කප්පාදු කරා, බෙරළු ගැට, ඒ වගේම කොකෝ ගෙඩි තිබුණ ටිකත් කාලේ ඉවරයි, ගහ කප්පාදු කරා. ඊට අමතරව නාරං, තව මොනවද තියෙන්නේ? ගොඩක් පළතුරු වර්ග තියෙනවා ඉඩ වත්තේ. ඉතින් ඒවා තවත් කොටසකින් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. ඉතින් අපි අර මොනවාද අපිට අවශ්‍ය පෝෂණය සතුට මේ හැමදේම මේවා වවලා අපිට ලැබෙනවා. ඉතින් ඒකින්ද self sufficient ගෙවත්තක්, සියල්ල සපිරි ගෙවත්තක් කියන්නේ මට නම් ලොකු ආඩම්බරයක්. රස්සාව කරන අපිටත් මෙහෙම කරන්න පුළුවන් නම් ගෙදර ඉන්න ඔයා ගොඩක් අයට ඔයාලා රස්සාව කරනවා ඇති. ගොඩක් දේවල් කරන්න පුළුවන්. Thank you.